ඩබින් එකක් කරන ගමන් ඉන්නේ බලන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඩබින් එක අපේ එඩිට් කරන්නේ කවුද? කල්පනී අක්කා. ඉෂාරා කල්පනී තමයි අපේ කවුද? මොකද්ද? මියුසික් ආටිස්ට්. මොකද්ද? ඩිරෙක්ටර්. මේක ඩබින් ඩිරෙක්ටර්ද? ඔව් ඩබින් ඩිරෙක්ටර්. එහෙම කියමු. ඈ? එහෙම කියමු. ලංකාවේ පළවෙනි ඩබින් ඩිරෙක්ටර් වරිය. ඉෂාරා කල්පනී. එක්ස්පයර්. අන්න. ඉෂාරා එක්ස්පයර්. ඔව් බලමු වැඩේ මම කොහොමද තමයි වෙන්නේ ඩබින් කියලා. කන්නේ මෙතන. මම තමයි මෙතන ඩබින් එහෙම කන්නේ. කරන්නේ. ඩබින් කන්න. ඩබින් කන්න. ගන්න ඩබින් එක. මම තමයි ඩබින් කන්න. ඔන්න බෑ. අතරිනවා. මම පොලිසියට කතා කරන්නම්. අනේ ඉන්න. ඔයානේ අනේ යනවා අප්පා. යනවද? ඔක කැඩලා තියෙන්නේ මල්ලි. ඒක ගන්න එපා. ඒක ගන්න එපා. කැට් කට් වලින් එඩිට් කරලා දාන්න ඕක. කට් කරලා ගන්න. ඕක සිස්ටම් එකක් තියෙනවා අයියා තමයි දන්නේ මං ඉන්නකොට. එහාට එන්න එපා කියලා. ඉන්න කියන්න එපා. ඉන්නකො මම සිස්ටම් එක හදලා දෙන්න. ඔක කොහොම තද කරන්න පොඩි. ඉන්න. හරි.